අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සයිනි සචිකා සෙනවිරත්න. ගරු කෙහෙලිය රමුකල්ල මන්ත්‍රීතුමනි, අනුරාධපුරේ ඉඳන් ආපු දුවෙක් විදිහට මම දකින දෙයක් තියෙනවා මන්ත්‍රීතුමනි. අපේ පාසලට පැමිණෙනවා ඈත ගම්වල ඉඳන් ආදරණීය නංගිලා මල්ලිලා. එතකොට සමහරක් විට කහට කෝප්පේ විතරක් බීලා එනවා. සමහරක් විට රුපියල් 50ක් අරගෙන ඇවිල්ලා එකම තෙල් එකේ 4-5 පාරක් බෙදපු රෝල්ස් එකක් කනවා. අපි පොළවේ ජීවත් වෙනවා. හැබැයි මන්ත්‍රීතුමනි, මං අහලා තියෙන විදිහට පාර්ලිමේන්තුවේ ඉතා අඩු මුදලකට ඔබතුමන්ලට ඕනෑම ආහාර වලයක් ගන්න පුළුවන්. ඔබතුමන්ලා අපි එක ලෝක දෙකක ඉන්නේ මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි ඔබතුමන්ලා මහා සුඛෝපභෝගී වාහනවල යනවා. අපේ ගමක ආච්චි කෙනෙකුට සීයා කෙනෙකුට හෘදයාබාධයක් ඇති වුණාට පස්සේ ඒ මිනිස්සයා අපි ඒ ට්‍රැක්ටරේ අරගෙන යද්දී ඒ මිනිස්සයා මග බැරිලා ඉඳීවි. ඒ වගේ තත්යක තමයි අපි ඉන්නේ මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි ඔබතුමන්ලට අසනීපයක් වුණාම ඔබතුමන්ලා පිටරටවල් වල රෝහල වලට අච්චනවා. හැබැයි මන්ත්‍රීතුමනි, අපි අපේ ගමේ රෝහලට යද්දී අපේ ආදරණීය කෙනා මැරිලා ඉඳින්න පුළුවන්. ඒ වගේමයි මන්ත්‍රීතුමනි, තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ අම්මා ගුරුවරියෙක් විදිහට ඇය අවුරුදු 50ක් සේවය කරලා විශ්‍රාමයේ ගිහිලා තමයි ඇය වැටුපක් ගන්නෙ. හැබැයි මන්ත්‍රීතුමනි, ඔබතුමන්ලා අවුරුදු 5ක් ගිහිල්ලා විශ්‍රාම වැටුපක් ගන්නවා. ඉතින් මන්ත්‍රීතුමනි, අපේ ආදරණීය අම්මලා තාත්තලා පිටරට ගෙනහිල්ලා ඒ එවන විදේශ විනිමය වලින් අපේ අම්මලා තාත්තලා කුඹුරේ වැඩ කරලා ඒ හොයන සල්ලි වලින් ඔබතුමන්ලා ඒ අපේ මහජන මුදල් වලින් ඒ විදිහට අපේ රටේ මුදල් අපේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරදී ඔබතුමන්ලට මං අහන්නේ හිරිකිතයක් දැනෙන්නේ නැද්ද? ඔබතුමන්ලට අපි ගැන අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? ඔබතුමන්ලා අහසේ, අපි පොළවේ, අපි මට්ටම් දෙකක ඉන්නේ මන්ත්‍රීතුමනි. අපි පීඩණයෙන් ජීවත් වෙන්නේ. ඔබතුමන්ලට ඒ ගැන හිරිකිතයක් දැනෙන්නේ නැද්ද? අප්පිරියාවක් දැනෙන්නේ නැද්ද? අපේ සල්ලි වලින් ඒ විදිහට කරන්නේ.